හරි සුබ දවසක් හැමෝටම හොටෙල් වේකන්සිස් සම්බන්ධයෙන් මම ඔයාලට ගේන්න කියලා තීරණය කරේ. දැන් මම හිතන්නේ ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ගොඩක් ඉස්සරහට ගූම් වෙන ප්‍රමාණය වැඩි. ඒකෙන් හොඳ අවස්ථාවක් තියෙනවා. හොඳ chances වගේක් ඇවිල්ලා තියෙනවා. අනන්තර පීස් හෙවන් තංගල රිසෝට් එකේ තමයි තියෙන්නේ. මේකේ හොටෙල් වේකන්සි දාලා ගොඩක් ලක්ෂරි හොටෙල් එකක් අනන්තර පීස් හෙවන් තංගල රිසෝට් එකේ තියෙන්නේ. මෙයාලගේ අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකේෂන් එක තංගල්ල ඉංජිනේරින්ග් පැත්තේ ඉංජිනේරින්ග් කෝඩිනේටර් කෙනෙක් ගන්නවා. ඊට පස්සේ කිචන් එක පැත්තේ සෝස් චෙෆ් කෙනෙක් සහ ඉටාලියන් රෙස්ටොරන්ට් එකකට ගන්නවා. ජූනියර් සෝස් චෙෆ් ගන්නවා. ඕල් ඩේ ඩයිනින් රෙස්ටොරන්ට් එකකට ගන්නවා. චෙෆ් ඩිපාර්ටි කෝල් කිචන් එකට හොට් කිචන් එකට ගන්නවා. කොමිස් 1 කෝල් කිචන් එකට ගන්නවා. ඊට අමතරව ස්පා ඇන්ඩ් රික්‍රියේෂනල් ස්පා තෙරපිස්ට් ගන්නවා ෆීමේල්ස් ට ඇප්ලයි කරනවා. අද එද ලයිෆ් ගාඩ් කැෂුවල් තියෙන chances වගේ හැම වේකන්සි එකක්ම නෙවෙයි. හැබැයි උනට යුනිවර්සිටි ඩිග්‍රී එක කොලෙජ් ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට් preferred කියලා මම දාලා තියෙනවා. ඊළඟ proficient English both spoken and written බලාපොරොත්තු වෙන must currently hold the role applying for to be able to work under pressure and flexible to work within a dynamic team environment. දාලා තියෙන experience in a 5-star hotel එක තමයි experience එක බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හොඳ අවස්ථාවක් තියෙන්නේ. හොඳ hotel එකක්. හොඳ chance එකක් ගන්න තියෙන hotel vacancies අපි අද review කරන්න තීරණය කරේ. මේ දවස්වල ගොඩ දෙනෙකුට හොඳ අවස්ථාවක් වගේක් තියෙනවා. ඒ වගේම තමයි 25 වෙනකන් තියෙන chance එකේදී අපි තව එක දෙයක් කියන්න. ඒක මම හිතන්නේ හැමෝටම වැදගත් වෙන දෙයක් තියෙන්නේ. මේකේ විශේෂත්වය තියෙන්නේ ස්පෙෂලි අවුරුදු නිවාඩු වෙනවා. අවුරුදු නිවාඩුවත් එක්ක ගොඩක් කට්ටියගේ බෝනස් සම්බන්ධ බලාපොරොත්තු වෙන තමයිනේ. බෝනස් එකෙන් පස්සේ වෙන කම්පැනිස් වලට යන්න chance වැඩි. ඒක අවස්ථාවත් එක්ක තියෙන හොඳ අවස්ථාවක් තියෙන හොඳ opportunity එකක් තියෙන්නේ. ඔයාලගේ මේ තියෙන experience එක consider කරන්න පුළුවන්. engineering coordinator කෙනෙක්, spa therapist ලට, life guard ලට, sauce chef ලට and junior sauce chef ලට chef party commis 1 කියන ලෙස තනතුරු සම්බන්ධව මෙතන apply කරන්න තියෙන්නේ. මේකේ interesting තියෙන අනන්තර පීස් හෙවන් තංගල රිසෝට් එකකින් එලා කියලා දෙනවා resume එකේ ඔයාලගේ CV එක දාන්න කියලා. KDIS කියලා තියෙන KDIS@anantara.com or careers.atan@anantara.com කියන mail address වල තමයි CV එක post කරන්න තියෙන්නේ. ඒකෙදී එලා කියනවා subject line එකේ අනිවාර්යයෙන්ම ඔයාලා apply කරන position එක specify කරන්න කියලා අනිවාර්යයෙන් මේක mention කරන්න. මොකද මෙතන vacancies ගොඩක් තියෙනවා. ගොඩක් මෙයාලා දාලා තියෙන හින්දා. ඒ වගේම visit කරන්න කියලා තියෙන anantara.com කියන යාලගේ site එක 25 වෙනිදාට කලින් මාර්තු 25 වෙනිදාට කලින් ඔයාලට මේක apply කරන්න පුළුවන්. ඉක්මනටම ගේන්නත් හේතුනේ ඇත්තටම මේ දවස්වල හොඳ chances වගේ තියෙනවා අපේ hotel industry එකේ apply කරන්න ඉක්මනටම. මොකද හොඳ අවස්ථාවක් තියෙන්නේ. මේ දවස්වල tourism industry එක ගොඩාක් හොඳට ගූම් වෙලා තියෙනවා ලංකාවේ. foreigners ගොඩක් එනවා. ඒකත් එක්ක හොඳ අවස්ථාවක් තියෙන්නේ. හොඳ chance එකක්. බෝනස් එක අරගෙන යන්න බලාපොරොත්තු වෙන කට්ටියට බෝනස් එක අරගෙන යන්නත් පුළුවන්. මොකද හේතුව තියෙන 25 වෙනිදා වෙනකන් මේකේ chance එක තියෙනවා. ඒක හැමෝම apply කරන්න මේකට සම්බන්ධ කට්ටිය, ඒ වගේම experience තියෙන කට්ටිය හොඳ CV එකක් අනිවාර්යයෙන්ම create කරගන්න. මොකද CV එකත් එක්ක තමයි ගොඩක් කට්ටිය මම හැමදාම කියනවා වගේ first impression එක ඉස්සෙල්ලාම අපි දකින්නේ ඕනම කෙනෙක් අපි බලන්නේ ඇත්තටම අපි කෙනෙක්ව short list කරන්න කලින් පළවෙනි ඉස්සෙල්ලාම බලන්නේ CV එකෙන් තමයි short list කරන්නේ. CVs ටික එක තැනකට collection එක CV collection එකේ කරාට පස්සේ collect කරාට පස්සේ collection එකෙන් තමයි අනිවාර්යයෙන්ම අපි short list කරන්න තීරණය කරන්නේ HR team එක හැටියට. මොකද අපි experience එකම කියන්නේ අවුරුදු 19කට වැඩි බලපොරොත්තුකත් එක තමයි කියන්නේ. ඒකෙන්ද අපි දන්නවා කෙනෙක් ඉස්සෙල්ලාම අපි first impression එක තියෙන CV එකේ තමයි සමහරලාට ඔය
ඒ තියෙන එක සාමාන්‍ය දුර්වලතාවයක් තියෙන අපේ ලංකාවේ තාම CV එක ඇනලයිස් කරන්නේ නැහැ. මැනුවල් තමයි ඇනලයිස් කරන්නේ. කියන්නේ මිනිස්සු තමයි බලන්නේ. ඊට අමතරව සමහරලාට ඒක AI වලට ගියොත් එහෙම CV එක ඇනලයිස් කරනවා නම් අනිවාර්යයෙන්ම CV එක ස්ටෑන්ඩඩ් විදියට නැතත් ඒකේ තියෙන ඩීටේල්ස් ටික එයා ඇනලයිස් කරලා හරි පුද්ගලයෝ හරිම පර්සන් එක හොඳම පර්සන්ල ටික එයා ෂෝට් ලිස්ට් කරලා දෙනවා. නමුත් අපේ ලංකාවේ එහෙම කරන්නේ ෂෝට් ලිස්ට් කරන්නේ තාම මැනුවල් තමයි ෂෝට් ලිස්ට් කරන්නේ. ඒතකොට ඒ තියෙන HR ටීම් එකේ තියෙන කට්ටියට එයාලගේ 60 යන CV එක තමයි ෂෝට් ලිස්ට් වෙන්නේ. ඒකෙන්ද විශේෂයෙන්ම තමයි CV එක හදාගන්න වෙනවා. දැනට මම හිතන්නේ CV රයිටර්ස්ලා ගොඩක් ලංකාවේ ඉන්නවා. එක එක මිල ගණන් යටතේ කරනවා. වල අඩු මිල ගානකට CV එකක් හදාගෙන තමන්ගේ CV එක අනිත් CVs වලට කලින් highlight වෙන විදිහට අනිවාර්යෙන් තමයි unique වෙන විදිහට plan කරන්න. මොකද හේතුව ගොඩ දෙනෙක් මේ season එකේදී තමන්ගේ job එක change කරන්න අවුරුද්දෙන් පස්සේ වෙන company එකකට join වෙලා අලුත් package එකක් එක්ක සම්බන්ධ වෙන්න ගොඩක් කටි try කරනවා. ඉතින් අන්න ඒකෙදි තමයි වැදගත්ම සාධකය තියෙන්නේ. තමන්ගේ CV එක වැදගත්ම සාධකයක් වෙන මොකද first impression එක තියෙන එතන තමයි. එතනද ඒකෙදි තමයි අන්තිමේට හොඳ job එකක් හොයාගන්න යන්න කලින් අපි එක තැනකට short list වෙන්න. ඉතින් short list වෙන්න නම් ප්‍රධානම දේ CV එක තියෙන්නේ තමන්ගේ qualifications එක්කම ඒ දේවල් ටික හරියට gather කරලා හොඳ ලස්සන CV එකක් හදලා මේකට apply කරන්න. apply කරලා බලට මොන හරි chance එකක් ආවොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඔයාලගේ channel එකකින් තමයි මේ අපිට මේ chance එක පාට දැනගන්න පුළුවන් වුණේ. ඒකින්ද thank you very much කියලා අපිට දෙන්න. අපි ඒක ඇත්තටම ඒක අපිට ලොකු motivation එකක් ඔයාලා දෙන comment එකක්. ඒකෙන් මම හිතන්නේ අද දවසට මේ ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට hotel industry එකේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒකින්ද මම හිතනවා අනන්තර P7 තංගල resort එකට apply කරලා මේ තියෙන ඔබේ job vacancies වලින් හොඳ chance එකක් අරගෙන ගොඩ යන්න බලන්න. අපිටත් විතර ඇත්තම සතුටුයි අපි ඔයාලට දැනුවත් කිරීම මත ඔයාලට කාට හරි කෙනෙකුට job එකක් හම්බුණා කියලා. ඒ වගේම තමයි අපේ description එකේ දාලා තියෙනවා අපේ mail address එක. අනිවාර්යයෙන්ම අපිට CV එකක් ඔයාලගේ දාන්න බලන්න. අපිට මොනවද අපේ තියෙන HR contacts එක කියන්නේ ලංකාවේ තියෙන leading companies එක තියෙන contacts අනුව ඔයාලට අපිට chance එකක් දෙන්න පුළුවන් වෙනවා. මොකද අපි එතන job bank එකක් හදලා තියෙනවා. අපේ mail address එක තියෙන description එකේ අනිවාර්යයෙන් එක බලලා ඉවරලා ඒකට CV එක ඔයාලගේ forward කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිව subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන් මතක කරන්න එපා. මොකද හේතුව අපි දාන වැදගත් videos එක වලට ගෙන්න ගන්න ප්‍රධානම දේ තමයි තියෙන්නේ අපිව subscribe කරලා all button එක දාලා තියාගන්න. එහෙනම් අද දවසේ අපි යනවා මේකට apply කරලා හැමෝම ජයග්‍රාහී ගමනක් යන්න සූදානම් වෙන්න. Thank you very much.